අද මාර්තු 26 වෙනිදා ලෝක අපස්මාර දිනය. එහෙම නැත්නම් හැමෝම දන්න World Purple Day එක. ඉතින් අපි අද හිතුවා එපිලෙප්සි එහෙම නැත්නම් අපස්මාරය ගැන කතා කරන්න. ඇත්තටම මොකද්ද මේ අපස්මාරය කියලා කියන්නේ? මොළයේ තියෙන ස්නායු සෛල අතර හදිසියේ ඇතිවන්නා වූ විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ වෙනසක් තමයි අපස්මාරය කියලා කියන්නේ. දැන් අපි බලමු අපස්මාරයේ රෝග ලක්ෂණ මොනවද කියලා. සිරුර ගැහිම, වලිප්පු තත්ත්වය, බිම ඇද වැටීම, අමුතු සුවඳක් හරි ගන්ධයක් හරි දැනීම, තප්පර කිහිපයකට සිහිය නැතිවීම. රෝහලේ සිදු කරන EEG, MRI, CT ස්කෑන් වැනි පරීක්ෂණ මගින් පුළුවන් අපිට අපස්මාරය කියලා තහවුරු කරගන්න. හැමෝම අහන ප්‍රශ්නයක් තමයි අපස්මාරය සුව කරන්න පුළුවන්ද කියලා. කෙටියෙන්ම කිව්වොත් ඔව්. නිසි වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගැනීමෙන්, මානසික ආතතිය පාලනය කිරීමෙන්, සුවදායී නිින්දක් ලබා ගැනීමෙන් අපිට පුළුවන් අපස්මාරය සුව කරගන්න. ඒ වගේම කිසිම වෙලාවක වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නතර කරන්න එපා. මතක තියාගන්න. කාට හරි අපස්මාරය හැදුනොත් මුඛය තුලට යකඩ හරි වෙනත් කිසිම දෙයක් දාන්න එපා. මුලින්ම රෝගියා සිටින්නේ ආරක්ෂිත ස්ථානයකදයි පරීක්ෂා කරන්න. ඊළඟට රෝගියාව ආරක්ෂිතව වම් පසට හරවන්න. තද වෙලා තියෙන ඇඳුම් ලිහිල් කරන්න. රෝගියාට හොඳට වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. රෝගියාට සිහිය එනතුරු කිසිම දෙයක් බොන්න දෙන්න එපා. ඉතින් මේ දේවල් අනුගමනය කරලා අපස්මාරයේ වැළඳුණු රෝගියෙකුගේ ජීවිතය ආරක්ෂා කරගන්න. අනිත් අය දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.